කාලේ මම මේ ඉන්නේ. පවුල කාර්ගේ දාගෙන එහෙම යන්න ඕන වයසක නෙමෙයිද ඉන්නේ. අනේ අම්මා ටිකක් නිදහසේ පාඩු ඉන්න දෙන්නකෝ. තමුන්ටත් පාඩු ඉන්න පුළුවන් අපිටත් පාඩු ඉන්න පුළුවන් තමුන් කසාදයක් බැන්දලා පස්සේ. මේ අන්න කපු මහත්තයා එනවා. ඔච්චර ගන්න ලෑස්තිලා එනවා. අනේ අම්මේ කතා නෑ මං කිව්ව දේ කරනවා එච්චරයි. ඉක්මනට එනවා. මොනවද දවසටවත් නෑනේ නිදහසේ පොඩ්ඩක් ඉන්න. මේ තමයි අපේ පුතා. හොඳ රස්සාවක් තියෙන මේ වගේ ආරෝහ පරිණාහ දේහධාරී තරුණයෙක්ට මංගල්‍යයක් හොයනවා කියන එක ඒ හැටි මංගල්‍යයක් නෙවෙයි. හරි. මෙන්න පුංචි මහත්තයා. මෙයා ගුරුවරියා. පහුගිය දවස්වල විදුහල්පති විභාගෙත් ලිව්වා. පුංචි මහත්තයාට කියන්නේ එක වසරේ ඉඳලා තාම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේයි ගෙදරටයි අමතරව ගිහිල්ලා තියෙන විශ්වවිද්‍යාලෙ විතරයි. මේ මැනුෆැක්චරින් ඉයරේ මොකද්ද? මොකද්ද? මේ ඔය අහන්නේ උපන් අවුරුද්දනේ. 1993. 1993 මැනුෆැක්චර් කරාට ලංකාවට ගෙනාවේ 1995. ඕන්නම් දැනට දෙපාරක් පේන් කරලා ඇති. ඔප්ෂන් සේරම වැඩ. ඉස්සරහ ලයිට් එක එළිය මදි කියලා ඊයේ පෙරේද හැලජන් ලයිට් එකක් දැම්මා. පුංචි මහත්තයාට කියන්න දැන් රෑටත් දවල් වගේ. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ පොත ඩුප්ලිකේට්. මොකෝ පුංචි මහත්තයෝ? මේ මොකද කිව්වේ? මම කිව්වේ පොතපතට ලැබි දරුවා විනෝදාංශයේ පොත් කියවීම. ඒක හරියන්නේ. ඇයි? ප්‍රශ්න තියෙන්නේ පොතේමනේ. මේ ඉන්නේ ලෝයර් නෝන කෙනෙක්. ඊයේ පෙරේදා ලෝ එන්ට්‍රන්ස් ලිව්වා. ඒ කියන්නේ ඉතින් ටික දවසකින් අනිවාර්යෙන්ම ලෝයර් කෙනෙක්නේ. විනීතව හැදිච්ච දරුවා. කොහේවත් වැදිලා නැහැ. තාම තියෙන්නේ ඔරිජිනල් පේන්ට් එක. බෆර් එක යට පොඩ්ඩක් වැදිලා තියෙනවා. ඒක විතරයි ඇක්සිඩන්ට් එකකට තියෙන්නේ. ටයර් 4 ළඟදි දැම්මේ. බැටරිය ඊයේ දැම්මේ. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ඕනස්ලා 5 දෙනෙක් ඉන්නේ. ආපෝ ඕක නඩුවක්. නඩුවක්? නෑ මං කිව්වේ ඉතින් ලෝය කෙනෙක් බැන්දාම නඩුවනේ. ඒකයි. එහෙනම් මේක බලමුකෝ. මෙන්න පුංචි මහත්තයෝ පවුලේ එකම ළමයා. මෙයා මෙයා බලන්න යා. මහත්තයා වත්තට ගියා. අද දලු කඩනාගේ පඩි දවසනේ. එන්න නම් පොඩ්ඩක් වෙලා යයි. දන්නේ නැද්ද ඉතින් වැඩ කරන මිනිස්සුත් එක හරි අමාරුයිනේ. වැඩ කරන අය එක්ක නෙවෙයිනේ. වැඩ නොකරන අය එක්ක තමයි අමාරු නැන්ද අපේ මහත්තයා. ඔව් ඒක ඇත්ත. මේ ප්‍රියාකප් මහත්තයා අපිට පුතාගෙන විස්තර කියලා තියෙනවා. මෙයා මේ පළවෙනිම වතාවට මේ මනමාලියෙක් බලන් ආවේ. ඒ හින්දා ඩිංගක් නිකන් නොසන්සු. මේ එහෙනම් මහත්තයා එනකල් මං දුව එක් කරගෙන එන්න.
සමාවෙන්න පොඩ්ඩක් පරක්කු වුණා. ඒකට කවන්නේ. අපිත් මනමාලියෝ දන්නේ දැක්කේ. අප්පච්චි එහෙමද? එහෙනම් ඉතින් අපි දෙන්නට එළියට ගිහින් පොඩ්ඩක් කතා කරන්න කිව්වා. ඒකනේ. පේනෝනේ මනමාල මහත්තයට තියෙන උනන්දුව. පුංචි නෝනත් යන්න. කසාදිට හරිම උනන්දුයි. අපි ට්‍රැලයක් යමුනේ. ඈ? නෑ මං කිව්වේ අපි දෙන්න මේක යන ගමන් කතා කරමු. මනමාලි ලස්සන හිත මගේ ගැස්සෙන ඉංග සුංග පදන ඇය මගේ දෙවඟන කේටෙන් එක ගෙන නිතරම කියවන ෆුල් ඔප්ෂන් මන මගේ හිත පිනවන ඇල්ටෝ කේටෙන් වෙන නැත ඔප්ෂන් ඇ මගේ මනමාලි කේටෙන් සුකුමාලි ඇල්ටෝ කේටෙන් නැත වෙන ඔප්ෂන් ඇල්ටෝ කේටෙන් නැත වෙන ඔප්ෂන් ඇල්ටෝ කේටෙන් Alto K10 1000cc engine auto gear 6 airbags smart audio system කිලෝමීටර 1,50,000ක් හෝ වසර 5ක වොරන්ටිය සමග brand new Alto K10 රථයක හිමිකරුවෙකු වන්න. වැඩි විස්තර සඳහා ළඟම AMW ශාඛාවට එන්න. නැත්නම් මමතන්න 0117 609 609. ඔයාට මතකද අපි දෙන්න හම්බෙච්ච පළවෙනි දවස? මොකෝ මට මතක නැත්. අපි ඕගොල්ලෝ ගෙදර ආපු දවසනේ. එදා ඔයා මුලින් හම්බෙච්චලයි මට මොකද්ද මන්ද දන්නවනේ මට නම් තේරෙන්නේ නැහැ නේ අමුතු ෆීලිං එකක් දැනෙන්නේ නිකන් මට තේරෙන එක වචනෙන් කියා ගන්න බෑ නිකන් ඔයා මගේ මං ඔයාගේ වගේ එන අමුතු ෆීලිං එකක් දැනෙනවානේ ඔයාට මතකද මට පැය භාගයක් විතර කතා කරගන්නත් බැරුව හිටියේ මොකද මට මතක නැත්තේ. ඒක තමයි මගේ ජීවිතේ මම සතුටින්ම ගෙවපු පැය භාගය.